හායි ළමයි හැමෝටම සුබ දවසක් වේවා. ක්‍රේසි ෂොපර් channel එකට සාදරයෙන් පිළිගන්නවා. මං හස්නා. එහෙනම් අපි අද වීඩියෝ එකට යමු. අපි අද බලන්න යන්නේ මිනි සේවිංග් සීරීස් එකේ 47 වෙනි වීඩියෝ එක. මං ගාව අද තියෙනවා 1200ක්. අපි 1200ෙන් තමයි අද මිනි සේවිංග් වීඩියෝ එකේ ඩයිස් ගේම් එක කරන්න යන්නේ. සෝරි ළමයි ඊයේ මට අප්ලෝඩ් කරන්න බැරි වුණා. පොඩ්ඩක් සනීප නැහැ. ඒ හින්දා අමාරු වුණා ටිකක්. පොඩ්ඩක් ලේට් උතුණා මට එඩිට් කරගන්න වීඩියෝ එක. එහෙනම් අපි ඩයිස් ගේම් එක පටන් ගමු. අදත් පොඩ්ඩක් ඉන්නවා ඩයිස් එක දාන්න. කට්ටියම කොහොමද හොඳින් සතුටින් සනීපෙන් ඉන්නවා කියලා හිතනවා. මේ දවස් ටිකේම එමර්ජන්සි ෆන්ඩ්ස් එක මං කරේ නැහැ ළමයි. ඩයිස් ගේම් එක මිනි සේවිං එකටමයි සල්ලි ටික දැම්මේ. මොකද මට ටිකක් මිනිස් ටිකක් සේව් වෙන්න ඕන තිබ්බ හින්දා කම්ප්ලීට් කරගන්න ඕන තිබ්බ හින්දා අපි එහෙනම් බලමු මාක් කරගමු. පළවෙනි මිනි එකට අපිට හම්බ වෙලා තියෙනවා මං හිතන්නේ 300යි. ඔව් 300යි. නෑ සෝරි 400යි. මේ මිනි එකේ එකක් 50ක් විදිහට තමයි අපි ගන්නෙ ළමයි අයිකන් එකක්. ඒ හින්දා අයිකන් 8ක් අපි මාක් කරගමු. අපේ අතේ සල්ලි තියෙද්දි අපි හිතනවා ඒක කරන්න ඕනේ මේක කරන්න ඕනේ මේ දේවල් කරන්න ඕනේ කියලා. ඒ වුණාට අතට සල්ලි හම්බුනාම අපිට වෙන වෙන දේවල් වලට තමයි අපි ඒව වියදම් කරන්නේ. හුඟක් වෙලාවට මම දැකලා තියෙනවා අතට සල්ලි හම්බ වෙද්දි අපි අර මේකට තමයි වියදම් කරන්න ඕනේ කියලා හිතාගෙන හිටපු දෙයට නෙමෙයි අපි වියදම් කරන්නේ. ඒ හින්දා පොඩි ට්‍රික් එකක් මම ඉගෙන ගත්තා. මම YouTube වීඩියෝ එකකම තමයි ඉගෙන ගත්තේ. දෙවෙනි මිනි එකට රුපියල් 100යි. ඒක ඇඩ් කරගමු. ඒ කියන්නේ ළමයි අපේ අතට සල්ලි එනවා කියලා දන්නවනේ. ඒ සල්ලි එන්න කලින්ම ඒ සල්ලි මොනකටද වියදම් කරන්න ඕනේ? මොකටද සේව් කරන්න ඕනේ? නැත්තම් ඒකෙන් මොනවද ගන්න ඕනේ කියලා අපි ඒ වෙලාව ඒ සල්ලි අතට එන්න කලින්ම මේ අපි ඩිසයිඩ් කරා නම් හුඟක් වෙලාවට ඒ සල්ලි වියදම් වෙන්නේ නැහැ අනවශ්‍ය විදියට. තුන්වෙනි මිනි එකට 200යි. දෙකක් මාක් කරගමු. මම මේ මෙතඩ් එක තමයි මේ දවස්වල ෆලෝ කරන්නේ. සල්ලි අතට එන්න කලින්ම ඒ සල්ලි මම දන්නවනම් ඒ අතට එන්න කලින්ම මෙච්චරක් එනවා කියලා ඒ ගානට මම පොඩි මේ ලිස්ට් එකක් වගේ දා ගන්නවා. මොන මොනටද ඒවා වියදම් කරගන්න ඕනේ කියලා. එතකොට මටත් ලේසි සල්ලි අනවශ්‍ය විදියට වියදම් වෙන්නෙත් නැහැ. හතරවෙනි මිනි එක මං හිතන්නේ 200යි. එකම එක මිනි එකක් තමයි ළමයි මේකේ රුපියල් 50 අයිකන් එකට තියෙන්නේ. අනිත් ඔක්කොම රුපියල් 100 තමයි. ඔගොල්ලොත් එහෙම ඩිසයිඩ් කරනවද සල්ලි එද්දි? නැත්තම් අනවශ්‍ය වියදම් වැඩිද? මේ අවුරුද්දේ නම් අනවශ්‍ය වියදම් හුඟක් අඩු කරගන්න තමයි මම බලන්නේ. බලමු නෙක්ස්ට් ඉයර් වෙද්දි මට පුරුද්ද හැබිට් එක ඇඩ් කරගන්න පුළුවන් නම් හුඟක් හොඳයි ලයිෆ් එකට. පස්වෙනි මිනි එකට 300යි. අයිකන් 3ක් මාක් කරගමු රුපියල් 100යි. මේකත් ලොකු මිනි එකක් ළමයි. මේකේ මුළු ගාණ 2500ක් වගේ වෙනවා. මේකත් බර්ත්ඩේ එකට සේව් වෙන එකක්. අනිත් එක තියෙන්නේ ජුලයි කෑෂ් ස්ටෆින් වීඩියෝ එක ළමයි මිස් කරගන්න එපා. කට්ටියම බලන්න අනිවාර්යෙන්. 6 වෙනි මිනි එකට අපිට මුකුත් හම්බුන්නේ නැහැ. ෂෆල් කරලා ඇඩ් කරගමු. පොඩ්ඩක් ඉන්නවා එයාත් ඇඩ් කරන්න ඕනේ කියලා කිව්වා. ඒ වෙලාවේ ෂෆල් කරලා ඇඩ් කරද්දී මම එයාටත් එකක් දුන්නා ඒ පාර. එහෙනම් ළමයි මගේ වීඩියෝ එක බලන හැමෝටම බොහොම ස්තුතියි.
වීඩියෝ එකක් බලලා සපෝට් එකක් දෙන හැමෝටම බොහොම ස්තුතියි. එහෙනම් අපි නෙක්ස්ට් වීඩියෝ එකේ ජුලයි කෑෂ් ස්ටෆින් වීඩියෝ එකේදී මීට් වෙමු හැමෝම. අනිවාර්යෙන් කට්ටිය බලන්න. මොකද කම්ප්ලීටඩ් වුණ මිනිස් ඔක්කොම අපි ඇඩ් කරගන්නේ ඒ වීඩියෝ එකේ තමයි month end වීඩියෝ එකේදී. ඒකෙන් කම්ප්ලීටඩ් මිනිස් මොන සේවිං වලටද මම ඇඩ් කරගන්න කියලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. එහෙනම් thank you ළමයි. bye.